අයිබෝන් අපි පේපර් එකේ එසේ ගණන් දෙක සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉස්සෙල්ලා පළවෙනි ගාන ගමු. අපි භ්‍රමණ චලිතයේ ගානක් තියෙන්නේ. පළවෙනි ගාන. ස්කන්ධය 5යි කිලෝග්‍රෑම් වන අරය 4යි මීටර වන ඒකාකාර ඝන තැටියක් මත ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් වන ළමයෙක් භ්‍රමණක්ෂයට මීටර් 1ක් දුරින් ඉන්නවලු. පද්ධතිය අවස්ථිගූර්ණය හොයන්න කියලා කියනවා. ඉස්සෙල්ලාම අපි ගමු තැටියේ අවස්ථිගූර්ණය. තැටියක අවස්ථිගූර්ණය ගන්නේ භාගයයි mr වර්ගයෙන්. එතන ඉන්නේ භාගයේ වතාවක් ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි තැටිය අරය 4යි. එතකොට 4 වර්ගය. 16 වරක් 5 80යි 82කින් බෙදුවාම 40ක් එන්නේ. 40යි kgm වර්ගය. මොන තැටියේ අවස්ථිගූර්ණය. ඊළඟට අපි ගමු ළමයාගේ අවස්ථිගූර්ණය. ළමයා ගන්න වෙන්නේ ලක්ෂාකාරී ස්කන්ධයක් කියලා. ලක්ෂාකාරී ස්කන්ධයක අවස්ථිගූර්ණය ලියන්නේ mr වර්ගයෙන්. ලක්ෂාකාරී ස්කන්ධයක අවස්ථිගූර්ණය ලියන්නේ mr වර්ගයෙන්. එතකොට ළමයාගේ ස්කන්ධය දීලා තිනවා කිලෝග්‍රෑම් 10යි කියලා. දුර 1යි k වර්ගය. එතකොට 10ක් එන්නේ. මුළු අවස්ථිගූර්ණය සමාන වෙනවා තැටියේ අවස්ථිගූර්ණය සහ ළමයාගේ අවස්ථිගූර්ණය එකතුවට. තැටියක 40යි ළමයාගේ 10යි. ඔක්කොම එනවා 50ක්. මුළු අවස්ථිගූර්ණය 50ක් එන්නේ. පළවෙනි කොටසේ උත්තරේ. මෙහෙම වෙන වෙනම ලියන්න ඕනේ කියලා අත්‍යවශ්‍ය නැහැ. එකපාර එකතු කරලා දැම්මත් හරි. දැන් මේ හදන හැටි පෙන්වන්න හැම වෙලේම. හරි. ඊට පස්සේ අංක 2 මෙම අවස්ථාවේ පද්ධතිය 5 රේඩියන් තප්පරයට ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙමින් පවතී නම් එම අවස්ථාවේ කෝණික චාලක ශක්තිය කොච්චරද කියලා අහනවා. E සමානයි භාගයයි I ඔමෙගා වර්ගය දාන්න. හරි. E සමානයි භාගයයි I ඔමෙගා වර්ගය දාන්න. ඊට භාගයේ වතාවක් I වලට එන්නේ 50ක් ඔමෙගාගේ 5යි. එතකොට 5 වර්ගය. 25 වතාවක් 25 කියලා කියන්නේ 625යි kgm වර්ගය. කෝණීය චාලක ශක්තිය ජූල් නේ. kgm වර්ගයේ වතාවක් s ඍණ 1 කියලා එන්නේ. එතකොට ජූල්. හරි ඊට පස්සේ අංක 3 කියනවා ළමයා සීරුවෙන් පරිධිය මතට ගියා නම් නව කෝණික ප්‍රවේගය. සීරුවෙන් කියලා මේ අදහස් කරන්නේ බාහිර ව්‍යාවර්තයක් ඇති නොවෙන්න ගියා නම් කියන එක. එතකොට I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2. කියන්නේ කෝණික ගම්‍යතා සංස්ථි නියමය දාන්න. එතකොට I1 වලට එන්නේ 50ක් න්යාවේ පළවෙනි අවස්ථාවේ අවස්ථිගූර්ණේ කෝණික ප්‍රවේගය දීලා තිබේ 5ක්. ඔන්න I ඔමෙගා පළවෙනි අවස්ථාවේ සමානයි දෙවෙනි අවස්ථාව වුණාම දෙවෙනි අවස්ථාවට ගියාම
දැන් 30 අර 40 එහෙමම තියෙනවා. 30 අවස්ථි කූර්ණේ 40යිනේ අපිට කලින් ආවේ ඒක එහෙමම තියෙනවා. ළමයාගේ වෙනස් වෙනවා. ළමයාගේ ස්කන්ධය 10යි දුර වෙන්නේ 4ක් අක්ෂේ ඉඳන්. පරිධිය මතට ගියාම 4යි. 4 වර්ගය. ඔන්න මුළු අවස්ථි කූර්ණය ගුණ කිරීම කෝණික ප්‍රවේගය. එතන මෙතන එනවා 250ක්. මේ පැත්තේ 200ක් එනවා. ගුණ කිරීම ඔමෙගා. ඔමෙගා සමාන වෙනවා 5 බෙදීම 4ට. 1.25 රේඩියන් තප්පරයට. 1.25 රේඩියන් තප්පරයට. හරි ඊට පස්සේ අහනවා ඒ වෙලාවේ නව කෝණික චාලක ශක්තිය කොච්චරක්ද කියලා. භාගයයි I ඔමෙගා වර්ගය දාන්න. භාගයේ වතාවක් දැන් I වල ඔක්කොම මගේ මේ 200 නේ ආවේ. I වල ඔක්කොම මගේ 200. ඔමෙගාට ආවේ 5 බෙදීම 4යි ඒකේ වර්ගය. සුළු කරන්න. 625 බෙදීම 4ක් එන්නේ. 6ට 1යි 22ට 4 ඒවා 5යි 25ට 6යි 10ට 2යි 20ට 5යි ජූල්. හරි ඊට පස්සේ අංක 5 මෙම තැටියේ පරිධිය මත ළමයා සිටින අතර පද්ධතිය නිශ්චලයි. දැන් ඔන්න තැටියේ පරිධිය උඩ ළමයා ඉන්නවලු. ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් වෙච්ච ළමයා කේන්ද්‍රයට මීටර 4ක් දුරින් ඉන්නවලු. තැටි ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. මේකට ස්පර්ශක දිශාවක් ඔස්සේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් වෙන පූසෙක් දුවගෙන එනවලු 10 ms ක්‍රමික ප්‍රවේගයෙන්. ඇවිල්ලා ගොඩ වෙනවා කියනවා. ඊට පස්සේ පද්ධතියේ කෝණික ප්‍රවේගය අහන්න. මේ ළමයායි පූසයි ඔක්කොම එකට ගමුකෝ අපි එකම දුරින් ඉන්නේ. 12යි කියලා දාගත්තා ඒකේ. කෝණික ප්‍රවේගය ඔමෙගා තැටි ස්කන්ධය 5යි. මේ පසු අවස්ථාව. එහෙනම් පෙර හා පසු අවස්ථා සලකලා I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2 දාන්න. හරි පළවෙනි අවස්ථාවේ තැටිය කැරකෙන්නේ නැති හින්දා තැටියට කෝණික ගම්‍යතාවය ලැබෙන්නේ නැහැ. හැබැයි පූසා කියන ලක්ෂාකාර ස්කන්ධයට කෝණික ගම්‍යතාවයක් තියෙනවා. හරිද? එහෙම ලක්ෂාකාර ස්කන්ධයකට රේඛීය ප්‍රවේගයක් අක්ෂයකට යම් දුරකින් තිබ්බොත් මේ වගේ වෙලාවට කෝණික ගම්‍යතාවය ලියන්නේ රේඛීය ගම්‍යතාවයේ ගූර්ණයෙන් කියලා තියරියක් භ්‍රමණ චලිතයේ පාඩමේදී කියා දෙනවා. ඒ කියන්නේ රේඛීය ගම්‍යතාවය අක්ෂයේ ඉඳන් තියෙන කෙටිම දුරෙන් ගුණ කරාම එනාගේ කෝණික ගම්‍යතාවය ලැබෙනවා කියලා තියරියක් භ්‍රමණ චලිතයේ පාඩමේදී අපි කතා කරනවා. ඒක තමයි මෙතන පාවිච්චි වෙන්නේ. පූසල තියෙන රේඛීය ගම්‍යතාවයක්. ඒකේ ගූර්ණය ගත්තාම එනවා කෝණික ගම්‍යතාවය. පූසගේ රේඛීය ගම්‍යතාවය වෙන්නේ 2 වතාවක් 10. ඒක අක්ෂයේ ඉඳන් තියෙන දුරෙන් ගුණ කරාම එනවා කෝණික ගම්‍යතාවය කෙලින්ම මේ I ඔමෙගා ගුණිතය සඳහා තමයි මෙහෙම ගන්න කෙලින්ම. දෙවෙනි අවස්ථාවේදී අලුත් ආස්ති කූර්ණය හොයන්න ඕනේ. තැටි 40 කියලා අපි කලින් ගත්තා. ළමයා පූසයි ඔක්කොම ලක්ෂාකාර ස්කන්ධ. එතකොට 12 වතාවක් 4 වර්ගය. MR වර්ගය.
ගුණ කිරීම ඔමෙගා 2 සුළු කරන්න. එතන 80ක් එනවා මේ පැත්තේ. එහා පැත්තේ 40 ධන 4 වර්ගයේ 16යි 16 12. ගුණ කිරීම ඔමෙගා 2. මේ පැත්තේ 80යි මේ පැත්තේ 232ක් එනවා ගුණ කිරීම ඔමෙගා 2. ඔමෙගා 2 සමානයි 80 බෙදීම 232. සුළු කරලා උත්තරේ දාන්න. හරි ඊට පස්සේ අහනවා එවිට 9 කෝණික චාලක ශක්තිය තේක හොයන්නත් භාගයයි I ඔමෙගා වර්ගය අහපව් දාන්න. I වලට එන්නේ 232. මේ දෙවෙනි අවස්ථාවේ I 232යි. ඔමෙගා වලට එන්නේ 80 බෙදීම 232 දෙපාරක් ගුණ කළාම වර්ගය වෙනවා. සුළු කළාම උත්තරේ ජූල් වලින් එනවා. හරි නේද? හරි. තව කොටසක් දීලා තියෙනවා ඊළඟට බලමු. හරි. පරිධිය මත පූසා සහ ළමයා සිටින පද්ධතියේ නිශ්චලව තියෙන විට 50 නිව්ටන් මීටර් තප්පර කෝණික ආවේගයක් ලබා දුන්නේ නම්. ඉතින් අපි ආවේගීය පාඩමේදී ඉගෙන ගන්නවා I සමානයි ft සහ ආවේගය සමානයි ගම්‍යතා වෙනස කියන සූත්‍ර දෙකක්. භ්‍රමණ චලිතයට මේක අනුරූප කරගනිද්දී බලය වෙනුවට එන්නේ ව්‍යාවර්තය. ගූර්ණය තමයි චලිත ස්වභාවය වෙනස් වෙන්න හේතුන රාශිය භ්‍රමණ චලිතයේදී. උත්තාන චලිතයේදී ඒක අසන්තුලිත බලය. කාලය නම් ඉතින් කාලයමයි. ඊළඟට රේඛීය ගම්‍යතා වෙනස වෙනුවට භ්‍රමණ චලිතයේ පාඩමේදී එන්නේ කෝණික ගම්‍යතා වෙනස. ඩෙල්ටා I ඔමේගා. දැන් අපි සාමාන්‍යයෙන් ආවේගය ගණන් හදන්න පාවිච්චි කරන්නේ ft සමානයි ඩෙල්ටා mv නේ. ඒ වගේ මෙතන පාවිච්චි වෙන්නේ ටෝටි සමානයි ඩෙල්ටා I ඔමේගා කියන තියරිය. ව්‍යාවර්තයවතාවක් කාලය සමානයි කෝණික ගම්‍යතා වෙනසට. තමයි මෙතන දාන තියරිය. කෝණික ආවේගයට I වලට තමයි කෙලින්ම අගය දීලා තියෙන්නේ 50යි කියලා. දැන් I වල අගය අපි කලින් හොයාගත්තා ඔය පූසා ළමයා දෙන්නම් පරිධිය මත ඉන්නකොට 232යි කියලා. ලබාගත් කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා හිතමු. පෙර අවස්ථාවේ නිශ්චලවලු තිබ්බේ. කෝණික ගම්‍යතාවය බිඳුවයි. ලබා ගන්න කෝණික ප්‍රවේගය 50 බෙදීම 232යි සුළු කරන්න.
හරි. ඊට පස්සේ කියනවා අංක 7 අංක 8 ඔය කරේ 7 අංක 8 කියනවා ඒ විදිහට තප්පර 2කට සැරයක් 50යි නිව්ටන් මීටර් තප්පර බැගින් වූ කෝණික ආවේග ලබා දෙනවා. පළමු කෝණික ආවේගය ලබා දී තප්පර 6ක්. තප්පර 6ක් කියවම දෙකේව 3ක්නේ. ඒ පළවෙනි එකයි තව 3කුයි. ඒතර ඔක්කොම කෝණික ආවේග 4ක් දෙනවා. පළවෙනි එක දුන්නා ආයි තප්පර 2කින් දෙවෙනි එක, තප්පර 4කින් තුන්වෙනි එක, තප්පර 6කින් හතරවෙනි එක. හරි. ඒතර මේ වගේ කෝණික ආවේග 4ක් දෙනවා. ඒ කියන්නේ 50 ඒවා 4ක් දෙනවා. හරිද? මේ දාන්නේ අර කලින් වගේම ටෝ T සමානයි ඩෙල්ටා I ඔමෙගා දාන්නේ. දැන් ආවේග 4ක්. 232යි I වලාගේ ලබාගත් කෝණික ප්‍රවේගය ඔමෙගා ආරම්භයේ බිඳුවයි. ඔමෙගා සමානයි කියලා දෙනවා 200 බෙදීම 232ට. සුළු කරන්න. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඔන්න සාකච්ඡා කරලා ඉවරයි. අපි යන් ඊට පස්සේ ආලෝකයේ ගානට දෙවෙනි ගාන. හරි. දෙවෙනි ගානේ ඒ කොටසේ කියනවා උත්තර කාචයක නෑ ඊට කලින් තියෙන කොටස් ටික නේ දෙවෙනි ගානේ මුලින් තියෙනවා සම්මත කාච සූත්‍රය කියලා පද හඳුන්වන්න. සම්මත කාච සූත්‍රය මේක V කියන්නේ ප්‍රතිබිම්බ දුර. U කියන්නේ වස්තු දුර. F කියන්නේ කාචයේ නාභි දුර. හරිද? ලකුණු සම්මුතිය සඳහන් කරන්නලු ලකුණු සම්මුතිය වෙන්නේ මොකද්ද? කාචයේ සිට ආලෝකය ගමන් කරන දිශාවට මනින මිනුම් ඍණයි කියන එක. කාචේ ඉඳලා ආලෝකයේ ගමන් කරන දිශාවට මනින මිනුම් ඍණයි කියන එක තමයි ලකුණු සම්මුතිය කියවෙන්නේ. ඊට පස්සේ රේඛීය විශාලනය අර්ථ දක්වන්න කියලා කියනවා. රේඛීය විශාලනය කියලා කියන්නේ ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුරට. ප්‍රතිබිම්බයේ උස බෙදීම වස්තුවේ උස. එහෙනම් රේඛීය විශාලනය අර්ථ දක්වන්න කිව්වහම මොකද්ද කියන්න ඕනේ? ප්‍රතිබිම්බයේ උස වස්තුවේ උසට දරන අනුපාතය කියලා කියන්නේ. ප්‍රතිබිම්බයේ උස වස්තුවේ උසට දරන අනුපාතය. හරි ඊට පස්සේ කියනවා ඒ ප්‍රතිබිම්බ දුර හා වස්තු අතර අනුපාතයනුත් ලැබෙනවා කියලා ජ්‍යාමිතියෙන් පෙන්වන්නලු. අපි කිරණ දෙකක් විතරක් පාවිච්චි කරලා සරල කිරණ සටහනක් ඇඳලා මේක පෙන්වන්න පුළුවන්. නැත්නම් තුනේ එක පාවිච්චි කරන්න. මේ දුර u
මේ දුර v. අපි ගමු මෙතන a, මෙතන b, මෙතන c කියලා. මෙතන d, මෙතන e. හරිද? දැන් මේ ABC ත්‍රිකෝණයයි CDE ත්‍රිකෝණයයි ගත්තාම මේවා මොනවද? සමකෝණී ත්‍රිකෝණ. මේවා සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී නම් DE ABට දරන අනුපාතය. DE ABට දරන අනුපාතය CD ACට දරන අනුපාතයට සමානයි. DE කියලා කියන්නේ H dash, AB කියලා කියන්නේ H, CD කියලා කියන්නේ V, AC කියලා කියන්නේ U. හරි එහෙනම් රේඛීය විශාලනයේ ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුරෙන් ලැබෙනවා කියලා මෙන්න එහෙම ජ්‍යාමිතියෙන් පෙන්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ කොටස. ඒ කොටස බලන්න. ඒ වෙල එක උත්තර කාචයක නාභි දුර සිම්පල් F ලු. ඒකට සෙන්ටිමීටර් 12ක් ඈතින් වස්තුවක් තිබ්බහම උඩුකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා කියපු ගම අනිවාර්යයෙන් අපි දන්නවා නාභියට ඇතුලේ හැදෙනවලු 12ක් දුරින් වස්තුවක් තිබ්බහම. වස්තුවේ උස h කියලා ගන්නම්, ප්‍රතිබිම්බයේ උස h dash. ප්‍රතිබිම්බ දුර අපි දන්නේ නැති ඉන්න v1 කියලා දාගන්නවා. නාභි දුර f. කෙනස දාන අඳින්න කියලානේ ඔන්න ඇඳලා. රේඛීය විශාලනයේ m නම් m සඳහා ප්‍රකාශනයක් ගන්නලු. දැන් v1 හොයාගත්තොත් තමයි රේඛීය විශාලනය හොයන්න පුළුවන්. ඒකෙන්ද කාච සූත්‍රය අනිවාර්යෙන් දාන්න වෙනවා. 1යට v ඍණ 1යට u සමානයි 1යට f. ප්‍රතිබිම්බ දුර v1 ආලෝකයේ යන පැත්ත නෙමෙයි අනිත් පැත්තටම අනින්නේ ධනයි. එහෙනම් u වලාගේ 12යි අර කියපු විදිහට ඒකත් ධනයි. උත්තර කාචයක් හින්දා නාභි දුර ඍණ 1යට f. දැන් මෙතන v1 ගෙන් වැඩි කරන් ගියොත් එහෙම නොදන්න v1 එක ඉතුරු වෙනවා. m සඳහා ප්‍රකාශනය ගන්න ඕනේ අපිට දීලා තියෙන දත්තේ f සහ 12 විතරයි. ඒකින්ද v1 ඉතුරු නොවෙන්න මම මේ ප්‍රකාශනය 12න් ගුණ කරලා යනවා. එතකොට එනවා 12 බෙදීම v1 ඍණ 1 සමානයි ඍණ 12 බෙදීම f කියලා. හරිද? දැන් v1 බෙදීම 12 කියන්නේ ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තුරනේ. ඒක රේඛීය විශාලනය. හරිද? එතකොට 12 බෙදීම v1 කියන්නේ රේඛීය විශාලනයේ පරස්පරය. එන 1යට m ඍණ 1 සමානයි ඍණ 12 බෙදීම f. m සඳහා ප්‍රකාශනයක් ලියන්න කිව්වම m මුක්ත වෙන්න ඕනේ. එන 1යට m තනි කළා මම මේ ඍණ 1 ගිනිනවා එහා පැත්තට. 1 ඍණ 12 බෙදීම f වෙනවා. පොදු හරය f. මෙතෙන්ට f වෙනවා මෙතෙන්ට 12ක් එනවා. m සමානයි කියලා එනවා f යට f ඍණ 12. ඒක පළවෙනි කොටසේ උත්තරේ. රේඛීය විශාලනයට ගත්ත ප්‍රකාශනය.
හරි. ඊට පස්සේ අංක 2 වස්තුව කාචයෙන් තවත් සෙන්ටිමීටර් 8ක් ඈතට ගෙනිච්චාම 12යි 8යි එකතු කරාම 20යි. 20ක් දුරින් වස්තුව තියාගන්නවා එතකොට. 20ක් දුරින් වස්තුව තියාගන්නවා. එතකොට පෙර ප්‍රතිබිම්බයේ සයිස් එකේම යටිකුරු එකක් හැදෙනවලු. කියන්නේ කලින් එක h' නම් ඒ සයිස්මයි. ඒ වස්තුවමයි. එතකොට ප්‍රතිබිම්බ දුර මම ගන්නම් v2 කියලා. හරිද? ප්‍රතිබිම්බ දුර v2 කියලා ගන්නවා. ඒ කාචයේම මොන කිරණ සටහන හරි. රේඛීය විසරණය කොච්චරක් දානවා ඒ වෙලාවේ. ඉතින් දැන් එකම වස්තුව එකම ප්‍රතිබිම්බ සයිස් එක. එහෙනම් රේඛීය විසරණය මේ ගානම තමයි. එහෙනම් මෙතෙන්ට එන්නේ m කියලා. m තමයි නිකම්ම උත්තරේ ලියන්න තියෙන්නේ. පෙර රේඛීය විසරණයමයි තියෙන්නේ. කලින් m නම් දැනුත් m තමයි. හරි ඊට පස්සේ කියනවා රේඛීය විසරණය සඳහා ප්‍රකාශනයක් f ඇසුරෙන් මේ අවස්ථාවටත් ගන්නලු. කලින් අවස්ථාවට නෙමෙයි ගත්තේ මේ අවස්ථාවත් ගන්නලු. එහෙනම් v2 හොයන්න වෙනවා. එතකොට 1 යට v ඍණ 1 යට u සමානයි 1 යට f දාන්න තියෙන්නේ. ප්‍රතිබිම්බ දුර v2 වස්තු දුර 20යි. මෙතන v2 ඍණයි. ආලෝකය යන පැත්තනේ මනින්නේ. හරිද? උත්තර කාචයක් හින්දා ඍණ 1 යට f. සේරම පද ටික ඍණෙන් වැඩි වෙලා ගියාම ඍණ නැති වෙනවා. කොහොම එන්නේ? සේරම පද ඍණෙන් වැඩි වෙනවා. ඊට පස්සේ කලින් එකේ වගේම v2 ගෙන් වැඩි කරන්නේ නැතුව 20ෙන් වැඩි කරන්න. 20 බෙදීම v2 ධන 1 සමානයි 20 බෙදීම f. 20 බෙදීම v2 කියන්නේ 1 යට m. එතකොට 1 යට m ධන 1 සමානයි 20 බෙදීම f. 1 යට m සමාන වෙනවා 20 බෙදීම f ඍණ 1ට. පොදු හරය f 20 ඍණ f. m සමාන වෙනවා f යට 20 ඍණ f ට. තේින්නේ නැති ප්‍රශ්නයක් තියෙනවනේ. හරිද? මෙතන ඔක්කොම පද ටික 20ෙන් වැඩි කරන් ගියා. එතකොට එනවා 1 යට m එනවා 1 ධන 1ක් එනවා 20 බෙදීම f එනවා. එතකොට 1 යට m සමානයි 20 බෙදීම f ඍණ 1. එතකොට 1 යට m සමානයි f පොදු හරය ගත්තාම 20 ඍණ f ට. m සමාන වෙනවා f යට 20 ඍණ f. ඔය තුන දෙවෙනි ප්‍රකාශනයේ රේඛීය විසරණයට ගත්ත හරි ඊට පස්සේ අංක 3 කියනවා 1 හා 2 කොටස් වල පිළිතුරු භාවිතයෙන් නාභිදුර හොයන්නලු. මේ උත්තරේ භාවිතා කරලා f හොයන්න කියලා කියන්නේ. ඔයාලට සරලව පේනවා සමීකරණ දෙක සමාන කරා නම් හරි. එකම m අකුරට අපි ප්‍රකාශන දෙකක් කරන් තියෙන්නේ.
සමීකරණ දෙක සමාන කරන්න. එහෙනම් 1 සමානයි 2. එතකොට f යට f ඍණ 12 සමානයි f යට 20 ඍණ f. f ට f කැපෙනවානේ. 20 ඍණ f සමාන වෙනවා f ඍණ 12ට. ඍණ 12 මේ පැත්තට ගියාම 32යි එහා පැත්තේ 2යි f. f සමානයි 16යි. සෙන්ටිමීටර් 16ක් කියලා එන්නේ. හරි ඊට පස්සේ බලන්න අංක 4. වස්තුවක් සහ තිරයක් අතර ඉහත කාචය කියන අපි නාභිදුර 16 කියලා හොයාගත්ත කාචය චලනය කරන්නේ. වස්තුවකුයි තිරයකුයි අතර ඔය කාචය චලනය කරනවලු. එතකොට ප්‍රතිබිම්බ අවස්ථා දෙකක් හැදෙනවා. දැන් අපි පාඩම කරද්දී ප්‍රතිබිම්බ අවස්ථා දෙක හැදෙන විදිය කතා කරලා තියෙන්නේ නේ. මොකද කතා කරලා තියෙන්නේ? වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි මාරු වෙලා තමයි අවස්ථා දෙකේ ඔහොම තිරේ උඩ ප්‍රතිබිම්බ හදන්නේ කාචය විතරක් චලනය කරද්දී. එක අවස්ථාවක ප්‍රතිබිම්බයේ උස සෙන්ටිමීටර් 2යි කියලා කියනවා. ඒ වෙලාවේ වස්තු දුර x ප්‍රතිබිම්බ දුර y කියලා ගන්නවා මම. දැන් ඊළඟ අවස්ථාවෙත් වස්තුවයි තිරයයි එහෙමම තියාගෙන කාචය විතරක් චලනය කරද්දී තව අවස්ථාවක සෙන්ටිමීටර 8ක් උස ප්‍රතිබිම්බයක්ලු හැදෙන්නේ. ඒ අවස්ථාව වෙන්න ඕනේ මේ දෙක මාරු වෙලා එන අවස්ථාව. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි මාරු වෙන්න ඕනේ. නාභිදුර 16යි මේකේ. කලින් කාචයමයි කියලානේ කියන්නේ. නාභිදුර 16යි. එතකොට පළවෙනි අවස්ථාවට දැම්මොත් රේඛීය විසරණය ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. h' බෙදීම h අනිත් එක v බෙදීම u. උසවල්නේ අහන්නේ ඒකයි මම රේඛීය විසරණය සම්බන්ධ කරන්නේ. 2 බෙදීම h සමානයි y බෙදීම x වෙනවා. මෙතන 8 බෙදීම h සමානයි x බෙදීම y. මේකම හදාගත්තම අපිට h හොයන්න පුළුවන් නේ. එහෙනම් උඩයට මාරු කරමු. h බෙදීම 8 සමානයි y බෙදීම x. අංක 2. දැන් අපිට 1යි 2යි සමාන කර හැකියි. 1 සමානයි 2. එතකොට 2 බෙදීම h සමාන වෙනවා h බෙදීම 8ට. h වර්ගයේ 16යි. එතකොට h සමානයි සෙන්ටිමීටර 4. h ළඟේ සෙන්ටිමීටර 4ක් එන්නේ. ඔකම MCQ වලට මතක තියාගන්න කියලා කියා දුන්නා. අවස්ථා දෙකේ හැදෙන ප්‍රතිබිම්බ දෙකේ උසවල් වල ගුණිතේ වර්ගමූලෙන් තමයි උත්තරේ එන්නේ. ගානට එහෙම ඇවිල්ලා තියෙනවා. දැන් මේ ගාන එහෙම හදන්න බෑ. හරි ඊට පස්සේ අංක 5 අහනවා. දැන් ලියාගත්තේ නැත්නම් වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න. අංක 5 අහනවා
වස්තුව සහ තිරය අතර පරතරය කොච්චරද කියලා. ඒ කියන්නේ x ධන y එකතුවනේ ඔය අහන්නේ. x ධන y එකතුව අහන්නේ. ඒකට අපිට x වෙනම හොයන්න වෙනවා y වෙනම හොයන්න වෙනවා. මම සලකනවා පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව තමයි ගණනය කිරීමට සලකන්නේ. පළවෙනි අවස්ථාවේ අනුව පේනවා අපිට දැන් වස්තුවේ උස 4යිනේ. ප්‍රතිබිම්බයේ උස 2යි. ඒ කියන්නේ y බෙදීම x අනුපාතය 2 බෙදීම 4ට සමානයි. 2යි 4යි කැපුණාම x සමානයි 2y කියලා සම්බන්ධයක් එනවා. x සමානයි 2y. හරි. අනෙක සම්බන්ධයක් හරි. ආයෙ තව සම්බන්ධයක් ගත්තයි කාච සූත්‍රය දාලා. ප්‍රතිබිම්බ දුර y එක ඍණයි. වස්තු දුර x එක ධනයි. ධන වුණාට සූත්‍රෙ ලකුණ එනවා. නාභි දුර 16යි. උත්තලෙ හින්දා ඍණ. සේරම පද ඍණෙන් වැඩි වෙනවා. ඒත් එක්කම x ට 2y ආදේශ කරමු. එතකොට 1යට y 1යට 2y සමානයි 1යට 16යි. පොදු හරය 2y මෙතෙන්ට 2 මෙතෙන්ට 1 සමානයි 1යට 16. 2y සමානයි 48යි. y සමානයි 24යි. y වෙලා ගියේ 24යි. ඒ කියන්නේ x ලාගේ 2y නේ 48යි. x 48යි. හරි. b වල 1 අවතල කාචයක් ඉදිරියෙන් වස්තුවක් තැබූ විට ප්‍රතිබිම්බයේ ස්වභාවය කිරණ සටහනක් ඇසුරෙන් පෙන්වන්න කියලා කියනවා. ඉතින් උදාහරණයක් ගමුකෝ නාභියට ඉස්සරහෙන් තියපු වස්තුවක්. ඇතුලෙන් ඇඳලා ප්‍රශ්නයක් නැහැ. වස්තුවේ පහළින් නම් ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය කෙලින්ම යනවා. වස්තුවේ ඉහළින් නම් ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගියත් කෙලින්ම යනවා. ඊළඟට මේ කිරණයට සමාන්තර කිරණයක් වස්තුවේ ඉහළින් නම් ඇන්දොත් ඒ දෙක අපසාරී වෙන්නේ නාභියෙන් යන විදියට. එතකොට මේ වර්තනය වෙලා යන කිරණ මෙන්න මෙතෙන් තමයි එකතු වෙනවා වගේ පේන්නේ. අතාත්තික ප්‍රතිබිම්බය. මොන කිරණ සටහන. හරි ඊට පස්සේ අංක 2 කියනවා ආලෝකයේ ප්‍රත්‍යාවර්තතාවය. මොකද ආලෝකයේ ප්‍රත්‍යාවර්තය කියන්නේ? ආලෝක කිරණයක් ගියපු පාරෙම අනිත් පැත්තට ඒ පාර දිගේම යවන්න පුළුවන් කියන එක. කියන්නේ මේ කිරණ සියල්ල අනිත් පැත්ත හරවන්නත් පුළුවන් කියන එක. ආලෝකයේ ප්‍රත්‍යාවර්තතාවය ඇසුරෙන් වස්තුව තාත්තික නම් අවතල කාචවල ප්‍රතිබිම්බය තාත්තිකයි කියලා පෙන්වන්න පුළුවන්. දැන් වස්තුව තාත්තික නම්නේ ප්‍රතිබිම්බය අතාත්තික උනේ සියලුම අවස්ථාවල. වස්තුව අතාත්තික වුණොත් ඒ බලන්න ආලෝකයේ ප්‍රත්‍යාවර්තතාවයට අනුව මම මේ කිරණ සටහනම
පැත්ත මාරු කරනවා මේ ගානේ කියලා තියෙනවා අඳින්න කියලා නෑ. හරි ඒ ගානේ කියන එක පැහැදිලි කරන්න මේ කරන්නේ. හරි මේ කියන ටිකම අනිත් පැත්ත හරවනවා. මේ ටිකම අනිත් පැත්ත හරවනවා. මේ ටිකම අනිත් පැත්ත හැරෙව්වහම ඔන්න ඔහමනේ යන්නේ. මේ ටිකම අනිත් පැත්ත හැරෙව්වා. දැන් මේක තමයි අතාත්තික වස්තුව. මේක අතාත්තික වස්තුව වෙනවා. මේක තාත්තික ප්‍රතිබිම්බය වෙනවා. මේක තාත්තික ප්‍රතිබිම්බය බවට පත් වෙනවා. අන්න වස්තුව අතාත්තික වුණාම තාත්තික ප්‍රතිබිම්බය හැදෙනවා අවතල කාචවල. හරි? වස්තු අතාත්තික සියලු අවස්ථාවල තාත්තිකයි කියලා නෙමෙයි කියන්නේ. වස්තු අතාත්තික නම් සමහර වෙලාවට තාත්තික ඒවා හැදෙන්න පුළුවන්. හරි? හරි. ඊට පස්සේ කියනවා දැන් ඔන්න උත්තර කාචයක් දීලා තියෙනවා වෙනම. ඒකට A සහ B කියලා සමාන්තර කිරණ දෙකක් එනවා. A කිරණයයි B කිරණයයි. B එන්නේ ප්‍රධාන අක්ෂයේ දිගේ. ඊට පස්සේ යම් දුරකින් අවතල කාචයක් තියෙනවා පෙන්වලා තියෙනවා. උත්තල කාචය අවතල කාචය අතර පරතරය x. දැන් අවතල කාචය මගින් අවසානයේ හදන ප්‍රතිබිම්බය තාත්වික වෙන්න ඕනේ. දැන් මෙතන අපි දැක්කනේ තාත්වික ප්‍රතිබිම්බ හැදෙනවා වස්තුව අතාත්වික වුණොත්. එහෙනම් මෙයාට පේන වස්තුව අතාත්වික වෙන්න ඕනේ. දැන් නිකන් හිතන්න මෙහෙම උත්තර කාචයෙන් මේ හරිය ප්‍රතිබිම්බ හැදුවා කියලා. මේ හරිය ප්‍රතිබිම්බ හැදුවොත් එහෙම එතන ඇත්තම ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒ කියන්නේ වස්තුව තාත්විකයි මෙයාගේ වස්තුව තාත්විකයි. මෙයාගේ වස්තුව තාත්වික නම් හදන්නේ අනිවාර්යෙන් අතාත්වික ප්‍රතිබිම්බයක්. ඒ තාත්වික හදන්න නම් මෙයාට පේන වස්තුව තාත්වික වෙන්න ඉපේ. වස්තුව තාත්වික වෙන්න නම් හම්බෙන්නේ නැතුව යන්න ඕනේ. ඒ කියන්නේ මෙයාට නිකන් හම්බ වෙනවා වගේ පේනවා විතරක් පේනවා. මෙහෙම වෙන්න ඕනේ. දැන් මේ ආවේ සමාන්තර කියන්නේනේ. උත්තර කාචයෙන් සමාන්තර කිරණ හම්බ වෙන්න යවන්නේ එයාගේ නාභිදුරට. ඉතින් මේ නාභිදුර අවතල කාචයට වඩා එහා පැත්තෙන් තිබ්බොත් තමයි මෙයාට පේන වස්තුව අතාත්වික වෙන්නේ. එහෙනම් අතාත්වික වස්තුවක් අවතල කාචයට පේන්න උත්තර කාචයේ නාභිදුර මේ පරතරයට වඩා විශාල වෙන්න ඕනේ. එන අසමානතාවය වෙන්නේ f විශාලයි x කියන එක. f විශාලයි x වෙන්න ඕනේ. හරි? ඔන්න අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් ඔයාලා තියරි නෝට් බලලා මේ පරණ කාරණා මතක් කරගෙන මේක අපව සැරයක් කරන්න. හරි? මේක සාකච්ඡා කරන එක අහගෙන හිටියට හරියන්නේ නැහැ. ඔයාලා මේක ලියන්න ඕනේ. කිරිසලන අඳින්න ඕනේ. ඔයාලා තනියෙන් කෙරෙන්න ඕනේ වැඩි. හරි? හරි එහෙනම්